පින්නතුනි මතක තියාගන්න ජීවිතේ දවසක් එනවා අපි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට කරන්න පුළුවන් කැමැතිම දේවල් සියල්ල අකමැත්තෙන් වුණත් නවත්තන්න වෙන දවසක් එනවා. හැබැයි අකමැති දේවල් සියල්ල කරන්න වෙන දවසක් එනවා. තථාගතයන් වහන්සේ දේශනා කරේ අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපිවත් නැති වෙන දවස තමයි ඒ. පින්නතුනි අපි අපේ කියලා හිතාගෙන පෝෂණය කරන ආරක්ෂා කරන මේ ළඟම තියෙන වස්තුව මොකක්ද? මේ අපේ ශරීරය. දැන් බලන්න අපි අපේ කියලා නඩත්තු කරන අපේ හිස කෙස් ටික අපිට නවත්ත ගන්න පුළුවන්ද? ඒකත් අපි දාලා යනවා. ඒක අපිට නැති වෙනවා. අපි අපේ කියලා නඩත්තු කරන මේ ශරීරය මේ අපේ අතක් ගන්න බලන්න. අපේ ජීවිතේ දවසක් එනවා පින්නතුනේ මේ අත පාවිච්චි කරන් අපේ ශරීරය නඩත්තු කරන්න බැරි. දවසක් එනවා මේ අතින් වතුර ටිකක් අරගෙන බොන්න බැරි. අපේ කියන කටින් අපට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. ජීවිතේ කවදා හරි දවසක් එයි ජරාවට ව්‍යාධියටපත් වෙලා. අපි කොහොමද කියන්නේ අපිට පාරක අපේ මරණය වළඳ ගන්න සිද්ධ වෙයිද කියලා? සමහර විට අවුවට පිච්චින්න මිනිස්සු අපි දැකලා තියෙනවා පාරවල් වල වැටිලා වැස්සට තෙමෙනවා. ඒ විතරක් නෙමෙයි එක තැන මල මුත්‍රා වෙනවා. කන්ට බොන්ට දෙයක් නැහැ. හැබැයි ඒ සියලු දෙනාටම ජීවිතේ ගෙවපු පහුගිය කාල සීමාව තරුණ අවදිය හරි සතුටින් ප්‍රීතියෙන් ඉන්න ඇති. ඒ ඉන්න කාලය තුල මේක තේරුම් ගන්න බැරි එකනේ ප්‍රශ්නේ. නෙත අඳය රූබොඳය කන්නගුල් වැටිලාය නාස්පුඩු හෝස්ගා ගඳ සුවඳ මැකිලාය දිව රළුය දත් දෙපළ සියල්ලම වැටිලාය අඟ පසඟ රූ සපුව වැඩිපුරම මැරිලාය මේ ධර්මයට මුහුණ දෙන්න පෙර අපිට මෙහෙම වෙනව නේද කියන එක සිහිපත් කරන්න මතක තියාගන්න මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා වෙනස් නොවි පවතින කිසිම දෙයක් නැහැ මේ ටික කාලය තුල එහෙනම් අපිට එදිරිවාදිකම් තියෙන්න හේතුවක් නැහැ මේ ටික කාලය තුල වෛරක්කාරයෝ ඉන්න හේතුවක් නැහැ අන්තිමේ අපිට අපිවත් නැති වෙනවා කියන එක සිහිය තියාගෙන ජීවත් වෙන්න